අභිමාන YouTube නාලිකාවට සම්බන්ධ වන ඔයාලා හැමෝවම ආදරයෙන් පිළිගන්නවා. ලෝක ඉතිහාසයට සම්බන්ධ වීඩියෝ මාලාව යටතේ අද ඉදිරිපත් කරන්නේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැනයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියන්නේ ඉන්දු ගම්ගා නිම්නයේ වැජඹුණු ඓතිහාසික ශිෂ්ටාචාරයක්. උතුරෙන් ශිම්ලා කඳුපාමුල ඉඳලා රූපාර් දක්වාත් බටහිරෙන් අරාබි මුහුද අසන්නේ පිහිටලා තියෙන සුක්ත ජෙන්දෝර් සිට නැගෙනහිර යමුනා ගංගා නිම්නයේ ආලම්ගීර් පූර් දක්වාත් භූමියේ පැතිරිලා තිබුණා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ භූමි ප්‍රමාණය සංඛ්‍යාත්මකව කියනවා නම් වර්ග සතපුම් 8,40,000ක්. මෙය මිස්ර ශිෂ්ටාචාර භූමියට වඩා දෙගුණයක් විශාල වෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගැන මුලින්ම හොයාගෙන තියෙන්නේ 1856 වර්ෂයේදී. හැබැයි විධිමත් විදිහට ගවේෂණ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ 1921 වර්ෂයේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයිති පුරාවිද්‍යාත්මක භූමිය පාකිස්තානයට වගේම ඉන්දියාවටත් මායිම් වෙනවා. හරප්පා ශිෂ්ටාචාරය, මොහෙන්ජදාරෝ හරප්පා ශිෂ්ටාචාරය කියන නම් වලිනුත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හඳුන්වනවා. ඉන්දු නිම්න වැසියන් ඇදහූ ආගම් ගැන අනාවරණය කරගත්ත විස්තර ඉතාමත් සීමිතයි. ඔවුන් හින්දු ආගමට මුල් වුණු පැරණි විශ්වාසයන් ඇතුව ක්‍රියා කළ බව පුරාවිද්‍යාඥයන් මත පළ කරනවා. අන් සහිත දෙවියා විදිහට හඳුන්වන මුද්‍රාව ඉන්දු නිම්න වැසියන් දෙවියන්ට වැඳුම් පිදුම් කරලා තියෙන බවට පවතින හොඳම සාක්ෂියයි. ඊට අමතරව මව් දෙවඟන එහෙමත් නැත්නම් ජගන් මාතා පිදීම ඉන්දු නිම්න වැසියන් සිදු කරලා තියෙන බවට සාධක හමු වෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කැණීම් වලදී මැටියෙන් නිර්මාණය කළ මුද්‍රා විශාල ගණනක් හමු වෙලා තියෙනවා. ඒවායින් බොහෝමයකට රූපාක්ෂර දකින්න ලැබෙනවා. හරප්පා නගරයෙන් මුද්‍රා 891ක් හා මොහෙන්ජදාරෝ නගරයෙන් මුද්‍රා 1398ක් කැණීම් වලින් හොයාගෙන තියෙනවා. මේ මුද්‍රාවල වැඩි වශයෙන් සත්ව රූප දකින්න ලැබෙනවා. ඉන්දු නිම්න අක්ෂර තවමත් කියවල තේරුම් ගන්න පුරාවිද්‍යාඥයන්ට හැකියාව ලැබිලා නැහැ. අකුරු 4කට හෝ 5කට සීමා වුණු කෙටි ලේඛනයක් කැණීම් වලදී හමු වෙලා තියෙනවා. දොළවීර නගර බලකොටුවේ ඇතුල් ద్వාරයේ එල්ලලා තිබුණු නාම පුවරුවකත් මේ අක්ෂර දකින්න ලැබෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ කේන්ද්‍රීය නගර විදිහට හරප්පා, මොහෙන්ජදාරෝ හා දොළවීර කියන නගර සැලකෙනවා. එකතුවක් විදිහට ගත්තම 1052කට වඩා වැඩි නාගරික ප්‍රදේශ ගණනාවක් ඉන්දු ගංගා නිම්නය හා එහි අතු ගංගා ආශ්‍රිතව හොයාගෙන තියෙනවා. සංකීර්ණ වගේම තාක්ෂණානුකූල නගර සංස්කෘතියක් මේ නගරවල දැක ගන්න පුළුවන්. නගර ආකෘතිවල තත්වය වගේම නගර සැලසුම් පරිපාලනය පිළිබඳව ඉන්දු නිම්න වැසියන්ට තිබුණු හැකියාව කියා පානවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ගෘහ නිර්මාණ ශිල්පය නැව් තටාකාංගන, ධාන්‍යාගාර, ගබඩා, ගඩොල් වේදිකා හා ආරක්ෂිත තාප්ප වලින් සමන්විත වෙනවා. ඊජිප්තු හා මෙසොපොතේමියානු ශිෂ්ටාචාර එක්ක සංසන්දනය කරද්දී ඒවායේ වගේ ස්මාරක මෙහි දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි මාලිගා හා දේවස්ථාන තිබුණු බවට සාක්ෂි හමු වෙනවා. නගර නිර්මාණය කරද්දී ඒවායේ වීදි උතුරේ ඉඳලා දකුණටත් නැගෙනහිර ඉඳලා බටහිරටත් වීදිලා තිබුණා. මේ මාර්ග එකිනෙක හරහා යන තැන්වල ඍජු මංසන්ධි දකින්න ලැබෙනවා. ඉන්දු නිම්න නිවාස විවිධ ප්‍රමාණ වලින් දැක ගන්න පුළුවන්. ඒවා ඉදි කරන්න පිලිස්සු ගඩොල්, මැටි හා හුණු භාවිත කරලා තියෙනවා. මේ නිවාස කාමර, මුළුතැන් ගෙය හා වැසිකිලි නාන කාමර වලින් සමන්විත වුණා. සමහර නිවාසවල පෞද්ගලික නානලින් පවා ඉදි වෙලා තියෙනවා. මැටි, තඹ, රත්තරන් වගේ අමුද්‍රව්‍ය යොදාගෙන හදපු මූර්ති වගේම මුද්‍රාවන් ඉන්දු නිම්න කැණීම් වලින් හමු වෙලා තියෙනවා. මේ අතර ගවයන්, වලසුන්, වඳුරන් හා මිනිසුන්ගේ මූර්ති දකින්න පුළුවන්. පූජක රජතුමා විදිහට හඳුන්වන මැටි මූර්තිය වගේම ලෝකඩ වලින් කරන ලද නලගන මූර්තිය ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සංකේත විදිහට සැලකෙනවා. ඉන්දු නිම්න වැසියන් ක්‍රීඩා භාණ්ඩ නිර්මාණය කරන්න
විශේෂ අවධානයක් යොමු කළ බව එහි පුරාවස්තු වලින් පැහැදිලි වෙනවා. කුඩා මැටි කරත්ත විශාල ප්‍රමාණයක් වගේම ධාතු කැටයක ස්වරූපය ගත්ත භාණ්ඩයකුත් කැණීම් වලදී හමු වෙලා තියෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාර ආර්ථිකයේ පදනම වුණේ කෘෂිකර්මාන්තය හා වෙළඳාමයි. ඔවුන් නිෂ්පාදනය කරපු කෘෂිකාර්මික නිෂ්පාදන වගේම අනෙකුත් භාණ්ඩ දේශීය හා විදේශීය වශයෙන් අලෙවි කළා. වෙළඳ කටයුතු සිදු කරන්න ඔවුන්ගේ දියුණු ප්‍රවාහන ජාලය උදව් කර ගත්තා. ඉන්දු නදිය ඔස්සේ ඔවුන් විදේශ වෙළඳාමේ යෙදුණා. විදේශ වෙළඳාමේදී ඉන්දු නිම්න වැසියන් ප්‍රධාන වශයෙන් මෙසොපොතේමියාව සමග සම්බන්ධතා පවත්වාගෙන තියෙනවා. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ බිඳ වැටීම ගැන මතවාද කිහිපයක්ම පවතිනවා. බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥයෙක් වුණු මෝටිමර් වීලර්ට අනුව මැලේරියා උවදුර මේ ප්‍රදේශයේ පැතිරීම නිසා මේ දියුණු ශිෂ්ටාචාරය පරිහානියට පත් වෙලා තියෙනවා. සමහර පුද්ගලයන් අදහස් දක්වන විදිහට සතුරු ආක්‍රමණ නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පරිහානියට පත් වෙලා තියෙනවා. නිශ්චිතවම තහවුරු කරලා නැති වුණත් ආර්ය ආක්‍රමණ හා ගැටුම් නිසා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය විනාශ වූ බව පැවසෙනවා. ලෝක ඉතිහාසයට සම්බන්ධ තවත් වැදගත් තොරතුරක් සමගින් නැවත හමුවෙමු.